එම එක්තරා රටක සැලොන් එකක් තිබුණා. ඒ සැලොන් එක පරිණාමය වෙලා තිබුණේ හැමදේම වෙනස්. කොටින්ම කියනවා නම් ඒ සැලොන් එකේ නමත් වෙනස්. ඈ සැලොන් උම්මාදේ උන්මාදේ සැලොන් එක පරිණාමයේ වේගය කියන්නේ ඒ සැලොන් එකේ වැඩ කරන කොල්ලොන්ගේ හැසිරීම සහ විලාසිතාව මාරම වෙනස්. මල්ලිගේ නම මොකද්ද? ගේ නෙමේ මල්ලියා වුස්චික. ඔබේ නම ලග්නයක් නෙමෙයිනේ මගේ නම තමයි වුස්චික. එතකොට මේ මල්ලි සේම එයා මිතුන. හායි මිතුන මල්ලි. මිතුන කියන්නේ යාගේ ලග්නේ. එතකොට නම එයාගේ නම උෂප. හරියටම පාන්දර 3යි වෙලා. සර් මොන රටින් ඉඳලාද අපි හොයාගෙන ආවේ? මම ආවේ ඉරානේ. ඉරානේ. එතකොට මේස කොහින්දලා දාවේ? මම ආවේ ඊශ්‍රායලෙන්. Oh my god, bomb. උෂප බලාගෙන මිසයිල් ඩේන්ජර්. සේම සර්ට මොකද්ද කරගන්න ඕන? මට ස්ටේට් එකක් කරගන්න ඕන. ස්ට්‍රේට් එකක්. රැවුලට නේද? කරන්නේ. රැවුලට නෙමෙයි. කොණ්ඩේට. කොණ්ඩේට? what? කොණ්ඩේට? කීයක රේන්ජ් එකට? උෂබ කොණ්ඩේ දිග වුණත් කොට වුණත් ලොකු වුණත් මහත් වුණත් අපේ කොස්ට් එකයි ටයිම් එකයි යනමනේ උෂබ. මේ සර්ගෙන් වැඩි ඕනේ 55000ක් ගන්න මේ ස්ට්‍රේට් එක. මේ සර් එක යන උෂබ. යන්න. මේ සර්ට මොකද්ද වෙන්න ඕන? මට කලර් එකක් කරගන්න ඕනේ. කලර් එකක්. හරි. සර්ගේ සම්පූර්ණ කොණ්ඩේටමද? නෑ. නෑ. එහෙනම් සර්ගේ රැවුලට වෙන්නේ නැති. නෑ. නෑ. එහෙනම් හත්ති ලව්වේ මොකේටද? නෑ. මේ දෙක. what? කොණෙමයි? oh my god. මුෂබ මේ සර්ට කියන්න කණෙමයිල් කලර් කරත් මයිල් කලර් කරත් ගානමයි. අපේ ඉතින් එක වෙනසක් වෙන්නේ නැහැ. ගානමයි. ලක්ෂ 1කමාරකට වැඩේ ඕකේ. එක යන්න. Mushaba! Run! Yes! ඔයාලා අහු වෙලා තියෙන සැලොන් වල කඩු කඩකාර දෙන්නෙක්ට. ලංකාවේ අඩුම මිලට හොඳ සර්විස් එකක් ගන්න සැලොන් බොස් වගේ ආයතන තියෙදි ඇයි මේ හොරුන්ට අහු වෙන්නේ? කවුද මල්ලි බොස් කියන්නේ? සැලොන් බොස් කියන්නේ ලංකාවේ කොල්ලන්ගේ කෙල්ලන්ගේ බජට් එකට සෙට් වෙන සැලොන් එක. කෙල්ලනේ ඔයාලා විශ්වාස කරනවද රීබෝන්ඩින් එකක්, ස්ට්‍රේටින් එකක්, රිලැක්සින් එකක්, සොෆ්ට් බොන්ඩින් එකක් රුපියල් 6000කට කරගන්න පුළුවන් කියලා. ඒ විතරක් නෙමෙයි කෙරටින් ට්‍රීට්මන්ට් එකක් රුපියල් 12000යි. බොටොක්ස් ට්‍රීට්මන්ට් එකක් රුපියල් 12000යි. බීචින් නැතුව හයිලයිට් කලර් එකක් කරන්න රුපියල් 8000. මේ හැම ට්‍රීට්මන්ට් එකක්ම අඟල් 24ක් දිග ඕනම කොණ්ඩයකට කරන්න පුළුවන්. විශ්වාස කරන්න බෑ නේද මේ හැම ට්‍රීට්මන්ට් එකක්ම මෙච්චර අඩු මුදලකට කරන්න පුළුවන් කියලා. අන්න ඒකයි කිව්වේ සැලොන් බොස් කියන්නේ ඔයාගේ බජට් එකට සෙට් වෙන සැලොන් එක කියලා. සැලොන් බොස් එකකින් ඇප් එකක් හඳුන්වලා දීලා තියෙනවා. ඒ මගින් ඔයා සැලොන් එකට මාසෙක ගැප්
එකක් තියන්නේ නැතුව 3 වතාවක් එක දිගට පැමිණියොත් ඔයාලට ක්ලීන් අප් එකක් නොමිලේ කරගන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි සැලොන් බොස් හැම ශාඛාවක්ම උදේ 8 සිට පාන්දර 2 දක්වා විවෘතයි කියලා ඔයාලා දන්නවද? ලංකාවේ අඩුම මිලට මේ හැමදේම කරගන්න ඔයාලට සැලොන් බොස් එකට එන්නම වෙනවා. කතා කරන්න මෙන්න මේ නම්බර්ස් වල. මාර්ගම, නුගේගොඩ, කොට්ටාව, කුරුණෑගල, කටුනායක මේ හැම බ්‍රාන්ච් එකකම පළ පුරුදු ස්ටාෆ් එකක් ඉන්නවා. ඒ හින්දා බය වෙන්න දෙයක් නැහැ. එපොයින්ට්මන්ට් එකක් දාපු ගමන් ඔයාගේ වැඩේ කරගන්න පුළුවන්. සැලොන් බොස් ඔයාගේ බජට් එකට සෙට් වෙන හොඳම සැලොන් එක. මැඩම් මැරද්දක් කරා තමයි අනේ අපි අතාරින්න කොහෙද මේ එක යන්නේ අපි උඹලව එක්කයි යනවා උඹලගේ හංගපු ආයුධ බලන්න වවුල් කැලේට. වවුල් කනේ අපි ගාව කොහෙන්ද මැඩම් ආයුධ අපි සැලොන් එකක් නේ කරන්නේ උඹලා ගාව ආයුධ නැති වුණාට අපි ගාව තියෙනනේ ආයුධ යම. රෝෂම්බ දෘෂ්ටික පුතෝ මේ මැඩම්ලා අපිව ආයුධ පෙන්වන්න එක්කන් යන්න හදනවා. ඇයි ඔයා බය වෙලා තියෙන්නේ? මුස්ටික පුතා මම නෙමෙයි උඹ ආයුධ පෙන්වන්න කියලා එකන් ගිහින් තමයි බෝම්බකින් දමලා ගැහුවා කියලා පරලෝ යවන්නේ